2026 අවුරුද්දේ නවත්තන්ට අපේ ඉගෙන ගන්න දරුවෝ මෙතන කවුරුවත් එක දරුවෙක්වත් නැහැනේ ඉගෙන ගන්න බැරි. මම මේ අම්මලාට තාත්තලාටත් පොඩි යෝජනාවක් කරන්නම්. මේවා ඉතින් හෙට ඉඳන් කරන්න බලන්න හෙට ඉඳන් පටන් ගන්න. අනවශ්‍ය විදිහට දරුවෝ සැක කරන එක නවත්තන්න. ගම්වල සමහර මිනිස්සු ඉන්නවනේ. මේ පැතිවලත් ඉන්නවද ගතු කේලම් කියන පද හදන මිනිස්සු. කොල්ලෙක් සිගරට් එකක් එහෙම බොනවා දැක්කොත් අපේ අම්මලා මොනවද කියන්නේ? කුඩු ගහනවා නෙමෙයි කුඩු විකුණනවා කියලා කියන්නේ. ඒ හින්දා ටිකක් ඔය කටවලුත් පරිස්සම් කරගමු හොඳේ. මේ පැතිවලත් ගෙවල් වල එකට එක කියනවද නැහැ? එකක් කිව්වොත් අනිත් පැත්ත දෙක වෙන්නේ නැහැනේ කවුරුවත් ගෙවල් වල. කිසි කෙනෙක් අහුම්කම් දෙන්නේ නැහැනේ. අර ටිකක් ඔය පිච්චෙන එක ඇවිලෙන එක ගෙවල් වල නවත්තන්න. එක වචනයකින්වත් සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. ඔය අපේ පාසල් යන දරුවෝ දැන් ඉතින් මේ අයත් නිවාඩු කාලෙනේ. පුදුම විදිහට මේ ළමයි ඇබ්බැහි වෙලා ඉන්නවා. අර වීඩියෝ ගේම් ගහන්න. පුදුම විදිහට ජංගම දුරකථනයට මං ඒකේ නරකක් කියනව නෙමෙයි. අද ගිහිල්ලා ගෙදර මම මේ දෙමව්පියොන්ට කියන්නේ හොඳ. දරුවට කියන්න පුතේ හෙට උදේ දෙනකම් ෆෝන් එක මට දීපන් කියලා. I think කොටන්න ලෑස්ති වෙනවා අනිත් පැත්තට හොඳේ. දෙයිද? නෑ මං නිකන් කියනවට කරලා බලන්නකො. එතකොට හිතාගත්ත හැකි ඇබ්බැහියේ තරම. ඔය මොකක් හරි කෙලලා පාන්දර 2-3 වෙනකම් මොකද කරන්නේ? තරුණයෝ නැති වෙනවා මේ දරුවෝ විනාශ වෙනවා. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ අපේ කොල්ලා නම් කොහෙවත් යන්නේ නැහැ ගෙදරමුළු ඉන්නේ. කාමරෙන්